ඉතින් ඔන්න අදත් ඇවිල්ලා තියෙනවා රජයේ පුරප්පාඩු රැසක්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන සුදු පාට subscribe button එක click කරලා channel දෙකම subscribe කරන්න කියලා. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ NITA job vacancy. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. vacancies ගොඩක් ඇවිල්ලා තියෙනවා හිතා ගන්න බැරි. ඉතින් qualification විදිහට GC O level සහ A level කියලා දාලා තියෙනවා අද කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ closing date එක දාලා තියෙන්නේ 2026 9/2 කියලා. ඉතින් මේ job වලට අදාළ සියලුම link මම description එකේ comment එකේ දාලා තියෙනවා. වීඩියෝගේ අන්තිමට මම කියලා දෙන්නම් කොහොමද මේ ලින්ක් හරහා ගිහිල්ලා ඔයා ෆුල් ඩීටේල්ස් ගන්නේ සහ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හා පර්යේෂණ සඳහා චීන ශ්‍රී ලංකා ඒකබද්ධ මධ්‍යස්ථානයේ රැකියා පුරපුවල ඉල්ල තියෙනවා. ඉතින් මේක ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් මෙලා දාලා තියෙන්නේ. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 8:31 කියලා. මොරටු විශ්වවිද්‍යාලයේ වෙන්න රැකියා පුරපුවල වෙලා තියෙනවා. ඉතින් මේකෙත් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ. ක්ලෝසින් ඩේට් එක මෙලා දාලා තියෙන්නේ 2026 8:31 කියලා. ඔන්න ඉතින් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේර්ලට රැකියා පුරපුවල වෙලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 9/8 කියලා. ඉතින් ඔයාලට හොඳටම කල් තියෙනවා මේකට ඇප්ලයි කරන්න. එලන් බැංකුවේ රැකියා පුරපුවල වෙලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක නම් දාලා තියෙන්නේ 2026 8/28 කියලා. WhatsApp channel එකක් තියෙනවා. මතකතු ඒකටත් join වෙන්න. ඒකටත් මම රජයේ සහ ප්‍රයිවට් රැකියා යන vacancies දානවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රැකියා පුරපුවල වෙලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 8:31. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මුදල් අමාත්‍යාංශයේ රැකියා පුරපුවල වෙලා තියෙනවා. ඉතින් මේවට අදාළ සියලුම ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙන ජොබ් වේකන්සි ටික මේ ටික තමයි. ඉතින් අද නම් ගොඩක් ජොබ් වේකන්සි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේවට ඇප්ලයි කරන්නේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මම එක ජොබ් වේකන්සි එක තෝරගන්න හැම ජොබ් වේකන්සි එකම එකම විදිහට තමයි ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්නේ සහ ෆුල් ඩීටේල්ස් ගන්නෙ. ඉතින් ඔයා ලින්ක් එකට ටච් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඒ කියන්නේ මේ Google Chrome එක. මෙතනින් ඔයා පල්ලට යන්න ඕනේ. පල්ලට යන්න ඕනේ. පල්ලට යනකොට ඔයාලා මෙතන closing date සියලුම විස්තර දාලා තියෙනවා. මෙතන full details කියලා තැනක් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ full details කියන තැන ඉංග්‍රීසි, සිංහල, තමිල් කියන භාෂා තුනෙන්ම දීලා තියෙනවා. ඔයාලට මෙතන click කිය බටන් එක ටච් කරලා පුළුවන් මේ full details ගන්න. ඉතින් මෙන්න මේ වගේ add එකදී දකුණු පැත්තේ close කියලා බටන් තියෙනවා. මේවා ටච් කරලා මේ add අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් පල්ලට ඔයා යන්න ඕනේ. පල්ලට යනකොට මේකේ සියලුම විස්තර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඒ රැකියා අවස්ථා කියන එක තමයි මම ගත්තේ. මෙතන සියලුම විස්තර ටික ඔයාලට තියෙනවා. හරිද? මෙතන ඔයාලට පේන දේ නම්බර් එක හොට්ලයින් එකකුත් දාලා තියෙනවා. ආයුධම් කරන ආකාරය දාලා තියෙනවා. ප්‍රතිලාභ දාලා තියෙනවා. සුදුසුකම් මේ වගේ ගොඩක් දේවල් මේකේ දාලා තියෙනවා. යට ඔයාලට පේන ඇති ලිපිනයක් දාලා තියෙනවා. මම මේක ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මෙන්න මෙහෙම ටච් කරගෙන ඉන්න ඕනේ. ටච් කරගෙන ඉන්නකොට ඩවුන්ලෝඩ් ඉමේජ් කියලා යට එනවා. අන්නේ ඩවුන්ලෝඩ් ඉමේජ් කියන එක දුන්න ගමන් ඔයාගේ ෆෝන් එකට මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මම මෙතනින් එකපාරක් බැක් වෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පල්ලෙම මේනදී ඇප්ලිකේෂන් ෆෝම් කියලා ක්ලික් කිය බටන් එකක් තියෙනවා. මෙන්න මෙතන ඔයා ටච් කරන්න ඔයාගේ ඇප්ලිකේෂන් එක තමයි දැන් ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති මේ තමයි අපේ ඇප්ලිකේෂන් එක. ඉතින් මේකේ ඔයාලට පුරවලා ඔයාලට තැපැල්ල හරහා යවන්න පුළුවන්. තැපැල්ල හරහා යන විස්තර ඔයා දකින්න ඇති මම කලින් ෆුල් ඩීටේල්ස් කියලා තැනක පෙන්නුවා. ඉතින් එතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ආවා. ආවට පස්සේ ඔයාලට මෙතන දකුණු පැත්තේ උඩ පේන ඩවුන්ලෝඩ් කියලා අයිකන් එකක් තියෙනවා. මේක දුන්න ගමන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆයිල් කියලා ඇප් එකක්. අන්නේ ෆයිල් කියලා තියෙන ඇප් එකේ ඔයා ඩොකියුමන්ට් කියලා තැනක් තියෙනවා. අන්න එතෙන්ට ගිහපුවාම මේක තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ අංකෙ මතක තියාගන්න නැත්නම් ඔයාගේ PDF ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට මේක පැටලෙන්න පුළුවන්. එතකොට මෙතන ඩවුන්ලෝඩ් again කියලා ආපුවාම ආයෙ again කියන එක දෙන්න. මම මෙතන කැන්සල් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරලා ඔයා ඇප්ලිකේෂන් එක කමියුනිකේෂන් එකට දාලා ෆොටෝ කොපියක් අරගෙන මේක ෆොටෝලා ඔයාලට යවන්න පුළුවන්. ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙන ජොබ් වේකන්සි ටික මේ ටික තමයි. ඉතින් වටිනවා කියලා හිතෙනවා නම් හැමෝටම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්.